ඉතින් මේ තියෙන අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් e-commerce වෙබ් ප්‍රොජෙක්ට් එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේකදී අපිට කතා කරන්න තියෙන්නේ සෙෂන් මැනේජ්මන්ට් පාවිච්චි කරලා අපේ sign out process එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මෙතන header එකේ බලා ගන්න පුළුවන් අපි දැන් මේ අවස්ථාවේ log වෙලා ඉන්න user ගේ නම. ඉතින් අපි මේකේ sign out button එක click කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ page එක reload වෙලා මෙතනින් ආයේ sign in register කියලා එනවා. ඉතින් මේක අපි coding part එක මොන වගේ තියෙන කියලා බලමු. ඉතින් මෙතනදී අපිට user කෙනෙක්ට sign out වෙන්න අවශ්‍ය වෙන process එක කරගන්න JavaScript පැත්තට යන්න අවශ්‍ය වෙන function එකක් මෙතනදී call කරගෙන තියෙනවා. ඉතින් අපි function එක JavaScript පැත්තෙන් අල්ලගෙන මෙතනදී අපි කියලා තියෙනවා අපේ user කෙනෙක් sign out වුණාම මේ process එක success නම් අපි ඉන්න window location එක කොහෙටද යන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී කියලා තියෙන්නේ අපි ඉන්නේ page එකම reload කරන්න කියලා. ඉතින් මේකේ process එක කරගන්න අපිට sign out process.php එකට යන්න කියලා තියෙනවා මෙතන git method එකකින්. ඉතින් sign out process.php එකේදී කියනවා session එක මුලින්ම start කරගෙන තියෙනවා මෙතනදී. ඉතින් ඊළඟට බලනවා මේ session එකේ user කෙනෙක් log වෙලා ඉන්නවද කියලා. ඉතින් session එකේ user කෙනෙක් log වෙලා නැත්නම් ඒ session එක destroy කරන්න කියලා තියෙනවා. ඉතින් අන්තිමට එකක් දාලා තියෙනවා success කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ 9 වෙනි task එක ඉවරුනේ. අපි ඊළඟ task එකකින් හම්බෙමු.